ඒ භාග්‍යවත් අරහත් තථාගත දීපදෝත්තමයන් වහන්සේට නමස්කාරය වේවා. බොහෝ ජනයාට හිත පිණිස සුව පිණිස වැඩ පිණිස අර්ථය පිණිස ලෝකානුකම්පාවෙන් බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස ලොව පහළ වී වදාලා වූ එකම පුද්ගලයා තථාගත අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පමණක්ම වනසේක. ඒ අසහාය ශාස්තෘ සම්පත්තියට නමස්කාරයම වේවා. දුර්ලභ මනුෂ්‍ය රත්නයට නමස්කාරයම වේවා. හොඳයි, ධර්ම ශ්‍රවණය කරන්නට කැමති සදැහැති ප්‍රඥාවන්ත පින්වතුනි, මේ ධර්ම කොට්ටාශයෙන් ඔබට මා කියා දීමට බලාපොරොත්තු වෙන්නේ ඔබ විසින්ම ඔබව හඳුනාගන්නේ කොහොමද කියලා. ඔබ විසින්ම ඔබව හඳුනාගත හැකි ධර්ම පරයයන් අනේක විද ආකාරයෙන් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළසේක. ඒ අතරින් මූලපරියාය සූත්‍රය, සබ්භාසව සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන්හි දේශනා කරන ලද ධර්මපරයාය ඔබට මා විසින් කියලා දෙනු ලබනවා. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකයේ පහළ වන්නේම දෙවියන් සහිත, බඹුන් සහිත, මරුණු සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත මනුෂ්‍ය ප්‍රජාවට තමන්ගේ චිත්ත සංතානය තුල තිබෙන්නා වූ පහළවන්නා වූ කෙලෙස් පිළිබඳ හඳුන්වා දීලා ඒ කෙලෙස් වල ස්වභාවය තමා විසින් අවබෝධ කරගෙන දැන දැක ඒ කෙලෙස් දිය කර හරින්නේ කොහොමද කියන මාර්ගය පෙන්වලා දෙන්නටයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට මග්ගඤ්ඤු, මග්ගවිදු, මග්ගකෝවිදු ආදී නම් වලිනුත් හඳුන්වා දෙනසේක. හොඳයි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබට මට තමන්ව හඳුනා ගන්නට ක්‍රමවේදය දේශනා කළා තියෙන්නේ. මොකද තමන් කොතරම් බණ ඇහුවත්, කොතරම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළත්, කොතරම් ගැඹුරු ධර්මයේ ශ්‍රවණය කළත්, කොතරම් ධර්මයේ සොයාගෙන ගියත් තමන්ව හඳුනන්නේ නැතුව යන ඒ ගමන නිවනින් නිමා වෙනවාද, එහෙම නැත්නම් සතර අපායෙන් නිමා වෙනවාද කියන එක පිළිබඳව දැනුමක්, අවබෝධයක් තමන්ට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ, පරම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ, පරම ශ්‍රේෂ්ඨ නරසිංහයන් වහන්සේ, පරමෝත්තම නරශ්‍රේෂ්ඨයාණන් වහන්සේ විසින් පුද්ගලයාට තමාව හඳුනා ගන්නට පුළුවන් ක්‍රමවේදය මෙන්න මෙහිම දේශනා කරලා තියෙනසේක පින්වත්නි. බලන්න මේක කොච්චර මිහිරි දහම් පදයක්ද කියලා. අරියා ඉද අස්සුතවා පුතුජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. ඉද අස්සුතවා පුතුජනෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මේ අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. ඔන්න පින්වත්නි ලක්ෂණ.
මොකද්ද මේකෙන් දේශනා කොට වදාරන්නේ? මේ අශෘතවත් පෘථග්ජනය කියන කෙනා. අරයද මෙයාද කියලා නමක් නොවේ. තම තමන්ට තම තමන්ව ඇතුළාන්තයෙන් හඳුනා ගන්නට පුළුවන් ඊ타ත්ම ලස්සන ප්‍රධාන ප්‍රමුඛ බුද්ධෝපදේශයක්. අශෘතවත් පෘථග්ජනය අරියාණං අදස්සාවි. ඔන්න ආර්යයන් දකින්නට කැමති නෑ. ආර්යයන් වහන්සේලා දකින්නට කැමති නෑ. අරිය ධම්මස්ස අකෝවිදෝ. ආර්යයන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මයට කැමතිත් නෑ. ශ්‍රී සද්ධර්මයේ දැනගන්නට කැමති නෑ. කාගේ ශ්‍රී සද්ධර්මයේද? ආර්යයන් වහන්සේලාගේ. අරිය ධම්මස්ස අකෝවිදෝ. ඊළඟට අරිය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ හික්මෙන්නට, විනීත වෙන්නට, ශික්ෂණයක් ලබන්නට, ආර්ය ධර්මයේ පුහුණු කරන්නට මේ අශෘතවත් පෘථග්ජනයා කැමති නෑ. බලන්න කොච්චරනම් පුද්ගල විවරණයක් මෙතන තියෙනවද කියලා පින්වත්නි. එතකොට කවුද මේ අරියාණං අදස්සාවි කියලා කියන්නේ? අශෘතවත් පෘථග්ජනයාට. මේ ලෝකෙ පහළ වුණු පරම ශ්‍රේෂ්ඨ ප්‍රථම ප්‍රධාන අග්‍රජේෂ්ඨ ආර්යයන් වහන්සේ තමයි ඒ භාග්‍යවත් අරහත් දීපදෝත්තම අනුත්තර සිහරජාණන් වහන්සේ. මේ අශෘතවත් පෘථග්ජනයා කැමති නැහැ මේ තථාගත බුදුරජාණන් වහන්සේ දකින්නට. දැන් කියයි අපි එහෙම එකක් නෑ, අපි කැමති එයි, අපි නම් කැමති, ඒ නිසා අපි නම් අශෘතවත් පෘථග්ජනයෝ නෙමෙයි කියලා. මේ දකින්නේ ඔබ පිළිමයෙන්. මෑත භාගයේ මිනිසු පුරුදු වෙලා තියෙන්නේ පිළිමයෙන් භාග්‍යවතුන් වහන්සේව දකින්නට. එතකොට හිතනවා හරි අපි ළඟ පැහැදීමක් තියෙනවා, අපි ආර්ය ශ්‍රාවකයෝ, අපි සද්ධාවන්තයෝ, අපි ප්‍රඥාවන්තයෝ කියලා. හැබැයි පේන්නට තියෙන ඊළඟ ප්‍රධාන ලක්ෂණය තමයි අරිය ධම්මස්ස අකෝවිදෝ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දැන ගැනීමට කැමති නෑ. වෙන වෙන ඕනෑ තරම් බණ, අනුශාසනා, දහම් පද අහන්නට යනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ, මහා ආර්යයන් වහන්සේගේ ධර්මය දැන ගැනීමට කැමති නෑ. ඒ දැන ගැනීමට කැමති නැත්තේ මන්දයත් අරිය ධම්මස්ස අවිනීතෝ. ආර්ය ධර්මයේ හික්මෙන්නට කැමති නෑ. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාන ලද ශ්‍රී සද්ධර්මයේ හික්මෙන්නට කැමති නෑ. කවුද මේ අශෘතවත් පෘථග්ජනයා? ඊළඟට මේ අශෘතවත් පෘථග්ජනයා කැමති නැහැ අරියාණං අදස්සාවි. මේ ලෝකේ වැඩ සිටින ඒ භාග්‍යවතුන් වහන්සේ පමණක්ම සරණ ගිය, ශාස්ත්‍රූන් වහන්සේ පමණක්ම සරණ ගිය, අහන්න ජානාමි භගවා ජානාති සත්තාමේ භන්තේ භගවා ශාවකෝ හමස්මි. සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවතුන් වහන්සේගේ කිසිවක් නොදන්නා මම ශ්‍රාවකෙක් පමණයි. මෙන්න මේ ආකාරයට භාග්‍යවතුන් වහන්සේගේ සරණ පමණක් සරණ කරගත්තු ආර්යයන් වහන්සේලා දක්නට මේ අශෘතවත් පෘථග්ජනයා කිසිසේත්ම කැමති නෑ. ඒත් එක්කම ඒ ආර්යයන් වහන්සේලාගේ, ඒ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මය දැන ගැනීමට කැමති නෑ. ඒ ආර්යයන් වහන්සේලා ළඟ තියෙන ආර්ය ධර්මය. ආර්ය ධර්මය දැන ගැනීමට මේ අශෘතවත් පෘථග්ජනයා කොහෙත්ම කැමති නෑ. අඩිය තියන්න, මුණ ගැහෙන්න, දකින්න කැමති නෑ. ඒ මොකද මේ ආර්ය ධර්මයේ හික්මෙන්නට මේ අශෘතවත් පෘථග්ජනයා කැමති නැති නිසා. ඒ නිසා මේ අශෘතවත් පෘථග්ජනයාගේ ලක්ෂණය තමයි, ඇතුළාන්තය හා බාහිර ලක්ෂණය තමයි භාග්‍යවතුන් වහන්සේ දක්නට කැමති නෑ. භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු තථාගත ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේලා දක්නට කැමති නෑ. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද ශ්‍රී සද්ධර්මය අහන්නට කැමති නෑ, දැනගන්න කැමති නෑ. ඒ වගේම ඒ ශ්‍රී සද්ධර්මයේ හික්මෙන්නට කැමති නෑ. ඔන්න
ඒ අශෘතවත් පෘථග්ජනයා කියන පුද්ගලයාගේ ඇතුලාන්තයේ ස්වභාවය. එයා රැවටිලා ඉන්නවා. බන්ධනාවල යනවා, බැඳුම් පිදුම් කරනවා, බණ අහනවා, සිල් ගන්නවා, නොඑක් ආකාරයේ දේවල් කරනවා. හැබැයි එයා කැමති නැති මූල බීජය තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් දැන දැක ගන්නට එයා කැමති නෑ. ඒ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ පමණක් ගිහපු ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේලා දක්නට යන්නටත් කැමති නෑ. මුණ ගැහෙන්නට කැමති නෑ මේ අශෘතවත් පෘථග්ජනයා. ඒ වගේමයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ තථාගත ශ්‍රී සද්ධර්මය දැන ගැනීමට කැමති නෑ. ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේ කෙනෙක්වත් ගෙන්වත් දක්නට අහන්නට දැනගන්නට කැමති නෑ. ඒ මොකද මේ අශෘතවත් පෘථග්ජනයා කැමති නැහැ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හික්මෙන්නට. ඒ ආර්ය ධර්මයේ හික්මෙන්නට. ඒ ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේලාගේ අනුශාසනාව වන තථාගත ශ්‍රී සද්ධර්මයේ හික්මෙන්නට මේ අශෘතවත් පෘථග්ජනයා කැමති නැහැ. ඔන්න ඔබට ඔබව හඳුනා ගන්නට පුළුවන් පළවෙනි ක්‍රමවේදය. ඊළඟට නැවතත් දේශනා කරනසේක් එතනත් තේරෙන්නේ නැත්නම් සප්පුරිසානං අදස්සාවි. ඔන්න අශෘතවත් පෘථග්ජනයාගේ ඊළඟ ලක්ෂණය තමයි සත්පුරුෂයෝ දකින්නට කැමති නැහැ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ එහෙම නෑ අපි නම් සත්පුරුෂයන්ට කැමතියි. සත්පුරුෂයෝ අපි හම්බ වෙනවා. අපිට ඉන්නෙම සත්පුරුෂයෝ. අපිට හමු වෙන්නෙම සත්පුරුෂයෝ. අපි කතා කරන්නෙම සත්පුරුෂයෝ. අපි යම් කුසලයක් කරනකොට එකතු කරගන්නෙම සත්පුරුෂයෝ කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. එහෙම හිතලා තමන් මුලා වෙන්න පුළුවන්. මෙතන භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්පුරුෂයා කියලා දේශනා කොට හඳුන්වා දෙන්නෙම පළවෙනි මහා සත්පුරුෂයාණන් වහන්සේ තමයි මේ ලෝකෙ පහළ වුණු ඒ භාග්‍යවත් අරහත් මහා වීර මහා මුනි රජාණන් වහන්සේ. මේ අශෘතවත් පෘථග්ජනයා කැමති නැහැ ඒ මහා වීර මහා මුනි රජාණන් වහන්සේ පිළිමයෙන් දැක්කට ධර්මයෙන් දකින්න. යෝ ධම්මං පස්සති සෝමං පස්සති සෝමං පස්සති යෝ ධම්මං පස්සති. පිළිමේ දකින්න කැමති. පිළිමේට මල් තියෙනවා, පිළිමේට වතුර තියෙනවා, හඳුන් කූරු අල්ලනවා, තීන්ත ගානවා. මේ ආකාරයෙන් මොකද මේ පිළිමේ කතා කරන්නේ නැහනේ. ඒ නිසා පිළිමේට කැමති. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ තුලින් හඳුනා ගන්නට මේ අශෘතවත් පෘථග්ජනයා කැමති නෑ. ඒ විතරක් නෙමෙයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්ට තථාගත ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේලාට සත්පුරුෂයෝ කියලා හඳුන්වලා දෙනවා. මේ අශෘතවත් පෘථග්ජනයා කැමති නෑ ඒ තථාගත ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේලා කියන සත්පුරුෂයින් දකින්නට යන්නට. දකින්න කැමතිම නෑ. මුණ ගැහෙන්න කැමතිම නෑ. කතා කරන්නවත් කැමති නෑ. එතකොට මේ අශෘතවත් පෘථග්ජනයා කැමති නෑ. මොකද මේ සත්පුරුෂයන් වහන්සේලාගෙන් සත්පුරුෂ ධර්මය අහගන්නට දැනගන්නට. සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මේ අකෝවිදෝ. තථාගතයන් වහන්සේ කියන මහා සත්පුරුෂයන් වහන්සේගෙන් හෝ ඒ තථාගත ශ්‍රාවකයන් වහන්සේ තථාගතයන් වහන්සේ පමණක්ම සරණ ගිය ඒස භගවතෝ ශාවක සංඝෝ. ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේලාගෙන් සත්පුරුෂ ධර්මය දැනගන්නට මේ අශෘතවත් පෘථග්ජනයා කැමතිම නැහැ. ඊළඟ එක තමයි මේ අශෘතවත් පෘථග්ජනයා කැමති නැහැ සප්පුරිස ධම්මේ අවිනීතෝ. විනීත වෙන්නට, සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නට, සත්පුරුෂ ධර්මයේ පුරුදු පුහුණු කරන්නට, අභ්‍යාස කරන්නට මේ අශෘතවත් පෘථග්ජනයා කැමතිම නැහැ. වෙන වෙන පුරුදු පුහුණු වීම වෙනවා. සිල් ගන්න යනවා, බණ භාවනා කරනවා, ඊළඟට සාත්තර කේන්දර බලනවා, ඒ කියන විදියට කරනවා. මේ හැම දෙයක්ම කරනවා. හැබැයි මේ අශෘතවත් පෘථග්ජනයා කැමති නැහැ සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්නට. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නට කැමති නැහැ. ඔන්න ඕක තමයි දෙවෙනි පුද්ගල විවරණ ධර්මපරියාය. කෙනෙකුට දැන් ඔන්න තේරුම් ගන්න පුළුවන් තමන් අශෘතවත් පෘථග්ජනයෙක්ද. අන්න එහෙමනම් ඒ අශෘතවත් පෘථග්ජන ස්වභාවය තුළින් තමන්ට ලොකු අවාසියක් සිද්ධ වෙනවා. මොකද්ද මේ අවාසිය? මේ අශෘතවත් පෘථග්ජනයා මෙනෙහි කළ යුත්තේ කුමක්ද කියලා දන්නේ නැහැ. මෙනෙහි නොකළ යුත්තේ කුමක්ද කියලා
දන්නේ නැහැ. මේ අශෘතවත් පෘථග්ජනයා මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි නොකළ යුත්ත මෙනෙහි කරනවා. එතකොට මේ අශෘතවත් පෘථග්ජනයාට තමන්ගේ චිත්තසංතානය තුන පහළ වෙන කෙලෙස් පිළිබඳ දැනුමක් නැහැ. දැක ගැනීමක් කරන්නට බෑ. මොකද හේතුව මෙයා අසත්පුරුෂෝ දකින්න කැමති, අසත්පුරුෂ ධර්මයට කැමති, අසත්පුරුෂ ධර්මයේ හික්මෙන නිසා මෙයා මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරනවා. මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්නේ ඒ මොකද මේ ආධ්‍යාත්මය තුල හේතු ඉඩකඩ සකස් වෙන්නේ මේ අශෘතවත් පෘථග්ජනයාට සතර අපා දොරටු විවර වීමේ සහ සතර අපායට වැටීමේ හේතු විපත්ති වැඩි දියුණු වීම, වර්ධනය වීම. ඒ නිසා ඔබ මෙන්න මේ පුද්ගල ස්වභාවය තුල සිටින කෙනෙක් නම් කොතරම් බණ ඇහුවත්, කොතරම් ගමන් බිමන් ගියත්, කොතරම් සංවිධානාත්මක කුසල් පින්කම් කළත් ඔබ අශෘතවත් පෘථග්ජන ස්වභාවයේ සිටිනවා නම් ඔබ මෙනෙහි කළ යුත්ත මෙනෙහි නොකරන්නේ. මෙනෙහි නොකළ යුත්ත මෙනෙහි කරන්නේ. ඒ නිසා කෙලස් දැන දැක ගැනීමට අසමත් සතර අපායට වැටෙන අවාසනාවන්ත පුද්ගලයෙක්. ඒ නිසා පින්වත්නි ඊළඟ ධර්ම කොටාසෙන් ඔබට මම කියලා දෙන්නේ සුතවා අරිය ශාවකෝ, සුතවත් ආර්ය ශ්‍රාවකයෙක්ගේ ලක්ෂණ. සුතවත් ආර්ය ශ්‍රාවකයෙක්ගේ ලක්ෂණ ඊළඟ ධර්ම කොටාසෙන් කියලා දෙනවා. මේ ධර්ම කොටාසෙන් ඔබට පුළුවන් ඔබේ ආධ්‍යාත්මයේ කුමන ආකාරයේ දෘෂ්ටියකට වැටලා තියෙනවද කියලා තේරුම් ගැනීමට. මොකද ඔබම තමයි ඔබව තේරුම් ගන්නට වෙන්නේ. දැන් දසවස්තුක සම්මාදිට්ඨිය තමයි සෝවාන් මාර්ගය. දසවස්තුක සම්මාදිට්ඨිය තමයි සෝවාන් මාර්ගය. මේ මාර්ගය සම්පූර්ණ වෙනකොට දසවෙනි සම්මාදිට්ඨිය තමයි මේ ලෝකේ මෙලොව පරලොව පිළිබඳ අවබෝධයෙන් යුක්ත ප්‍රඥාවන්ත මහාන බමුණන් ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා. මෙතෙන්දී මේ දසවස්තුක සම්මාදිට්ඨියේ දසවෙනි අංගය ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි මේ ලෝකයේ පිළිබඳ මනවින් දැන දැක වදාළ එකම ශාස්ත්‍රූන් වහන්සේ කියන නිෂ්ඨාවට ඒ පුද්ගලයා පැමිණෙනවා. එතකොට එතන ඉඳලා සෝවාන් ඵලයේ වැඩෙනවා. මේක මෙහිම වෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඊළඟ ධර්ම කොටාසේදී ඔබට කියලා දෙනවා. ඒ නිසා ඔබ මේ අශෘතවත් පෘථග්ජන ස්වභාවයෙන් යුක්ත චිත්තසංතානයක් අයිති කරගෙන ඉන්න පුද්ගලයෙක් නම් උපාසකයෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. ඒන් මිදීමට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙන්නට ඔබ කල යුත්තේ කුමක්දයි ඊළඟ ධර්ම කොටාසෙන් කියලා දෙනවා. ඒ නිසා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුන අන්තර්ධාන කරන බොහෝ බලවේග ක්‍රියාත්මක වන කාලයක මේ සම්බුදු සසුන විකෘති කරලා පිළිම මගින්, රූප මගින්, ධර්මය මගින් ඔබ ඉදිරියට එනකොට ඔබ අශෘතවත් පෘථග්ජන ස්වභාවයේ ඉන්න කෙනෙක් නම් ඔබ මට අනිවාර්යයෙන්ම චෝදනා කරනවා. ඔබ මට අනිවාර්යයෙන්ම බනිනවා. දෝෂාරෝපණය කරනවා. නිନ୍ଦා අපහාස කරනවා. මොකද ඔබේ ඇතුළාන්තය හේතු නේතන් ඨානං විච්ඡති. හේතු ඉඩකඩ හැදිලා නැහැ. සත්පුරුෂයා හඳුනා ගන්නට, සත්පුරුෂ ධර්මයේ රැඳෙන්නට, සත්පුරුෂ ධර්මයේ දැනගන්නට. ඒක ඔබට ලොකු අභාග්‍යයක්. ඒ නිසා ඔබ මේ යුගය තුල මේ එකිනෙකා විසින් විවිධ වූ වාද විවාද ඇති කරගනිමින් බුදුරජාණන් වහන්සේත් විවිධ වූ මාතෘකාවන්ට අරගෙන අවමානයට ලක් කරමින් ධර්මයේ විකෘති කරමින් ආර්ය ශ්‍රාවිකාවන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිම විකෘතියට හදමින් ඒ මතු අනාගතයේ ඔබ ඇතුළු ඔබේ පරපුරට මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කියන්නේ මෙන්න මේ වගේ කිසිම හැඩක් නැති, කිසිම වැඩක් නැති
විකෘති ස්වභාවයකින් යුක්ත එකක් කියන වැරදි පණිවුඩය ඔබ ගොදුරු කරගෙන ඔබේ පරපුරටත් දෙන දැවැන්ත අසත්පුරුෂයෙක් වෙන්න එපා ඔබ. ඒ නිසා මෙන්න මේ පණිවුඩය ලබා දෙමින් මේ ධර්ම කොටාශය මෙතනින් නිමා කරනවා. ඔබට අවබෝධය පිණිසම හේතු වේවා කියලා මම සිහිපත් කරනවා.